ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මහි ප්‍රොපර්ටි YouTube channel එකට. ඉතින් මහි ප්‍රොපර්ටි ඉතින් අපි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ අවිස්සාවේල ප්‍රදේශයේ තියෙන දැන්ටමන් නැචරල් රිසෝට් එකක් විදිහට පවත්වාගෙන යන අක්කර පහමාරක ඉඩමක් සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු. මේක විශේෂත්වය තමයි මේක මැදින් ලස්සන ඇලපාරක් ගලාගෙන යනවා. මොකද මේක රිසෝට් එකක් විදිහට කරගෙන ගිය එකක්. දැන් නම් යම්කිසි අඩුපාඩු තත්ත්වයන් තියෙනවා. මොකද මේ වෙද්දි ලෑන්ඩ් ඕනර්ගේ පර්සනල් ප්‍රශ්න හින්දා මේක හරියාකාරව කරගෙන යන්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා තමයි මේක විකුණන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ ඉඩම මැදින් ලස්සන ඇලපාරකුත් ගලාගෙන යනවා. මේ ඇලපාර හරස් කළා මේ වෙද්දි අර ඇලටම සම්බන්ධ පූල් එකකුත් හදලා තියෙනවා. ඉතින් මේක නිදහසේ කාලය ගත කරන කෙනෙක්ට ඉතාමත් නිදහසේ හොඳින් කාලය ගත කරන්න පුළුවන් තැනක්. මොකද ඉතාමත් නිස්කලංක පරිසර තත්ත්වයක තමයි මේක තියෙන්නේ. ඒ වගේම තමයි මේක රිසෝට් එකක් විදිහටමත් ඉස්සරහට හොටෙල් එකක් විදිහට කරන් යන කෙනෙක්ටත් ඉතාමත් හොඳ ඉඩමක්. ඉතින් මේකේ යම්කිසි අඩුපාඩු තියෙනවා. නමුත් ඒ අඩුපාඩු හදාගෙන මේක හොඳින් පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඔප්ෂන් දෙකටම මේ ඉඩම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරමු. කතා කරන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් ආපු සැනින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරන්න වීඩියෝ එකට යමු. අක්කර පහමාරකින් සමන්විත මෙම ඉඩම පිටලා තියෙන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ. එතකොට මේකට ආසන්නම නගරය තමයි අවිස්සාවේල්ල නගරය. සාමාන්‍යයෙන් අවිස්සාවේල්ල නගරයට කිලෝමීටර 8ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා ඉඩමින් ධම්ම. ඒ වගේම තමයි මේක කොළඹ ඉඳන් එන කෙනෙක්ට නම් කිලෝමීටර 53ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා සම්පූර්ණ දුර ප්‍රමාණය. ඒ වගේම තමයි ගම්පහ වගේ පැත්තක ඉඳන් එන කෙනෙක්ට නම් මේකට කිලෝමීටර 40ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි අවිස්සාවේල්ල කෑගල්ල අවිස්සාවේල්ල හැටන් මේ ප්‍රධාන මාර්ගය. මේ ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිලෝමීටර 3යි මීටර 700ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා ඉඩමටම. මෙන්න මේ විදිහට තමයි ඉඩමට ප්‍රවේශ වෙන දුර ප්‍රමාණයන් පිටලා තියෙන්නේ. ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේක ආසන්නම ප්‍රධාන මාර්ගය තමයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය. ඉතින් ඒ වගේම තමයි එතන ඉඳන් කිලෝමීටර 3යි මීටර 700ක් තියෙනවා ඉඩමට. ඉතින් එතනිනුත් කිලෝමීටර 3ක් සම්පූර්ණ තියෙන්නේ අඩි 15ක වගේ පල්ලකින් උත්ත කාපට් පාරක්. ඕනෑම වාහනයක් පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අන්තිම මීටර 700 ගත්තත් අන්තිම මීටර 700 කොන්ක්‍රීට් පාර තියෙනවා. ඒ වගේම තාර පාර තියෙනවා. සමහර ඒරියා වල කොන්ක්‍රීට් තියෙනවා, සමහර ඒරියා වල තාර තියෙනවා. ඉතින් මේකෙනුත් ඕනෑම වාහනයක් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද දැන්ටමත් ලෑන්ඩ් ඕනර්ගේ වැගන් ආරකයක් තියෙන. වැගන් ආරකේ ලෑන්ඩ් ඕනර් ඉඩමටම එනවා. මොකද මේක රිසෝට් එකක් විදිහට පවත්වාගෙන ගිය තැනක් හින්දා අනිවාර්යෙන් පහසුකම් තියෙන්න ඕනේ. නමුත් මට එක පොඩි ප්‍රශ්නයක් ආවා. මෙතන එක තැනක් තියෙනවා. එතන පොඩි ગેප් එකක් තියෙනවා. එතන පාරෙන් ඇහිලා කොන්ක්‍රීට් දාටි එතන පොඩි ગેප් එකක් තියෙනවා. අන්න අතන මට පොඩි සැකයක් තියෙනවා සමහර විට මගේ දැකීම අනුව. සමහර විට ගොඩක් පළල ටිකක් පාත කාර් එකක් නම් සමහර විට අර සම්පූර්ණ ගද්දි එක පැත්තක් පොඩි වැඩිමේ සම්භාවිතාවක් තියෙනවා. යට වදින්න පුළුවන් වගේ සම්භාවිතාවක් තියෙනවා මම දැක්ක හැටියට. ඒක සමහරලාවට වාහනයක් ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. සමහර විට ඒක බැරි වෙන්නත් පුළුවන්. ඉතින් එක මේක තැනක මේ වගේ ගැටලුවක් තියෙනවා. නැත්නම් ඕනෑම වාහනයක් ඉදමට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉඩම සහ ඉඩමේ පිහිටීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ සම්පූර්ණ ප්‍රමාණය අක්කර 5මාරයි. අක්කර 5මාරෙන් මේ වෙද්දි අක්කර 2.5මාරක වගේ තේ දාලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ මුඩු ඒරියා එක විදිහට සාමාන්‍යයෙන් අක්කර 2ක වගේ ඒරියා එකක් තියෙනවා. එතකොට අනිත් ඒරියාස් වල සාමාන්‍යයෙන් කොටේජ් වලටයි මොකද ප්‍රධාන කොටේජ් එකක් තියෙනවා. ඒ කොටේජ් එකට ඊට පස්සේ තව වෙනම පොඩි ගෙයක් වගේ හදලා තියෙනවා. එතන අර ඇල මාර්ගය අයිනට වෙන්න. ඒ වගේ ඉදිකිරීම් 3ක් තියෙනවා. සමහර ඒවා මේ හොඳ ඉදිකිරීම් තියෙනවා. සමහර ඒවා පොඩ්ඩක් අර සාමාන්‍යයෙන් භාගයට කරපු ඉදිකිරීම් වගේ තියෙනවා. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් අක්කර 2මාරක වගේ තේ තියෙනවා. අක්කර 2ක් වගේ ඒරියා එකක් මුඩු විදියට තියෙනවා. අනිත් ඒවා විවිධ ගස් කොළන් පළතුරු මේ වගේ විවිධ ගස් කොළන් එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉඩමේ පිහිටීම ගත්තොත් සාමාන්‍යයෙන් මේක පටන් ගැන්වේ සිට කන්දට තමයි ඉඩම පිහිටලා තියෙන්නේ. නමුත් මේක කන්දට තිබ්බා කියලා ඉදිකිරීමේ ආකාරයට වෙලා තියෙන ඒවට වාහනයක යෑම ගමන් කිරීමේ පහසුව ඒ හැම දෙයක්ම නිසි ආකාරයෙන් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ ගල් සම්බන්ධයෙන් කතා කරොත් මේකේ සමහර තැන්වල මම දැක්කා ගල් වල පිහිටීම් තිබ්බා. මොකද මුඩු ඒරියා එකේ එහෙම මම දැක්කා සමහර තැන්වල
ඉඩම මතු පිට ගල් තිබ්බා. ඒ වගේම තමයි ඉඩම මැදට වෙන්නේ එක තැනක සාමාන්‍ය විශාල මට්ටමේ ගලකුත් පිහිටීමකුත් දකින්න ලැබුණා. මෙන්න මේ විදිහට තමයි ඉඩමේ ගල් පිහිටීම මට දකින්න ලැබුණේ. ඉඩමේ පිහිටි වගාවන් සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මම කලිනුම් මතක් කරා මේ වෙද්දී අක්කර දෙකමාරක් වගේ තේ වගා කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දී ඒකෙන් සාමාන්‍යයෙන් දළු කිලෝ 500ක් 600ක් වගේ තමයි මාසෙකට කැඩෙනවා කිව්වේ. ඒකට හේතුව තමයි එහෙම අඩු වෙන්න මේ වෙද්දී ඒවා හරියාකාරව නඩත්තු වෙන්නේ නැහැ. ඒවට නිසි වෙලාවට පෝර දාන්නේ නැහැ. මේ ගැටලුව තියෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි ඉතින් මේගොල්ලන් ගොඩක් පවත්වාගෙන ගිය රිසෝට් එකක් හින්දා මේකේ ආදායම් තත්ත්වය ඒ පැත්තෙන් බැලුවා මිසක් තේ වගාවෙන් ඒ වගේ දේවල් වලින් එහෙම ලොකුවට ආදායමක් බලාපොරොත්තු වෙලත් නැහැ. ඒකත් එක හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් ප්‍රධාන වගාවක් විදියට මේකේ දාලා තියෙනවා අර ඒක දොඩම් වර්ගයක් දාලා තියෙනවා. ඒ දොඩම් වර්ගය සාමාන්‍යයෙන් මට දැනුවත් කර විදියට ඒගොල්ලන් සාමාන්‍යයෙන් කිලෝ එකක් 200ක් 250ක වගේ මුදලකටලු ඒගොල්ලන්ගෙන් අරගෙන යන්නේ. ඉතින් මේ වගේ දොඩම් ගස් තියෙනවා සාමාන්‍යයෙන් 60ක් විතර. ඒ 60 නුත් ආදායම් ලැබෙනවා සාමාන්‍යයෙන් ගහකින් මට මතක් කරපු හැටියට ඒගොල්ලන් සාමාන්‍යයෙන් කිලෝ 15ක් 20ක් වගේ තමයි මට කිව්වේ. සමහර ඒවා මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ගහකින් ඒ වගේ ප්‍රමාණයක් අවුරුද්දට දෙපාරක් දොඩම් ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම තමයි මේකේ පොල් දාලා තියෙනවා. පොල් වලින් නම් මේ වෙද්දී ආදායමක් ගන්න පුළුවන් මට්ටමේ නෑ. සාමාන්‍ය අවුරුදු 2 වගේ වයස් කාණ්ඩේ පොල් පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි තව ඒරියා එකක මේක කුරුඳු දාලා තියෙනවා. සාමාන්‍යයෙන් අක්කරයකට අඩු ඒරියා එකක වගේ කුරුඳු දාලා තියෙනවා. ඉතින් ඒවානුත් තාම ආදායම් ලබා ගන්නෙ නෑ. ඒ වගේම තමයි මේකේ පුවක් දාලා තියෙනවා. පුවක් ගසුත් සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමේ පුවක් දාලා තියෙනවා. ඒවත් අලුත් පුවක්. තාම ඒ වගේනුත් ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ඊට අමතරව මේකේ පළතුරු විදියට ගත්තොත් එහෙම දුලියන් ගස් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි රඹුටන් ගස් 25ක් විතර දාලා තියෙනවා. 25න් මම දැක්ක හැටියට ගස් 10ක් 15ක් වගේ ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි කටුවනෝද ගස් දාලා තියෙනවා. එතනත් ගස් 10ක් 12ක් වගේ දාලා තිබ්බා. ඒ වැනු සමහර ගස් මැරලා සමහර ගස් හොඳ තත්ත්වයේ. මේ ප්‍රධාන හේතුව තමයි මේවා නඩත්තු වෙලා නැහැ. මේ අන්තිම කාලේ මේවට පෝර දාලා ඒවා නඩත්තු කරලා නැහැ. ඒකින්ද තමයි මේ ගැටලු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අඹ ගස් කීපයක් තිබ්බා. මේ වගේ විවිධ ජාතියේ පළතුරු ගස් ඉඩම පිහිටලා තිබ්බා. ඒ වගේම තමයි තව ඇටෝනියා වගේ වටිනා කියන සාකත් මේ ඉඩමේ කොස් මේ වගේ සාකත් සමහර තැන්වල මහෝගනි මේ වගේ සාකත් ඉඩමේ තනින් තැනම පිහිටීම දකින්න ලැබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ වගාවන් වල පිහිටීම තිබ්බේ. නමුත් මේ වගාවන් ගැන 100%ක්ම මේ වගාවන් හරියාකාරයට යන්නේ නැති එකක් තමයි දැන් මේගොල්ලන් නඩත්තු කරන්නේ නැති එක. අනිත් හේතුව තමයි මේගොල්ලන් මේක රිසෝට් එකක් විදියට කරගන්න තින්දා ඒක ගැන මූලිකත්වය ගත්තා මිසක් අර වගාවන් ගැන එච්චර ලොකුවට මේව කරලත් නෑ. අර ඉඩමේ ලස්සන පවත්වා ගන්න මේ වගාවන් කරගෙන ගිය බවක් තමයි මම කතා කරද්දි මට විස්තරාත්මකව කතා කරද්දි ඒ ගැන දැනගන්න ලැබුණේ. ඒ වගේම තමයි ඉඩමේ ඉදිකිරීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේකේ රිසෝට් එකට අදාළව මේකේ කොටේජ් එකක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් 15 දෙනෙක්ට එකපාර ඉන්න පුළුවන් විදියට තමයි ඒක සකස් කරලා තියෙන්නේ. ඒකේ රූම් දෙකක් තියෙනවා. වෙනම ඒරියා එකක් තියෙනවා වෙනම මෙට්‍රස් දාලා. ඒ වගේම තමයි බාත් රූම් ටික තියෙනවා. කිචන් ඒරියා එක තියෙනවා. ඊට පස්සේ ෆ්‍රී එකේ වෙනම ඉන්න ඒරියා එකක් වෙනම තියෙනවා. ඉතින් මේ විදියට ඒක අංග සම්පූර්ණව පිහිටලා තිනවා. යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒක හේතුව තමයි මේ වෙද්දී ඒක හරියට කරගෙන යන්නේ නැති හේතුව. ඒ වගේම තමයි සේවකයන්ට අදාළ වෙනම টয়ලට් අදාළ ඒ පහසුකම් ටික ඒ ටික වෙනම තියෙනවා. ඒ වගේම තමයි මේකේ අයිතිකරු හෝ මැනේජර් කෙනෙක්ට සාමාන්‍යයෙන් ඇහිල්ලා ඉන්න වෙනම පොඩි සාමාන්‍ය මට්ටමේ ගෙයක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම තමයි ඊට අදාළ මේකේ ඕන හරි අදාළ බඩු ඒ වගේ දාන්න ගබඩා කාමර ඒ වගේ දේවල් වලටත් වෙනම ඉදි කිරීමක් හෝ සේවකයෙක් නවත්තන්න වගේ ඉන්න ඒවට වෙනම ඉදිකිරීමක් වෙනම තියෙනවා. මේ අඩුපාඩු තියෙනවා හැම එකම මම දැක්ක ගොඩක් ඒවා අඩුපාඩු තියෙනවා. අර කොටේජ් එකේ තමයි ගොඩක් වෙලාවට සුළු අඩුපාඩු තිබ්බ. අනිත් තැන්වල සාමාන්‍ය මට්ටමේ මැනේජර් වගේ කෙනෙක් ඉන්න තියෙන හවුස් එකත් ලොකු අවුලක් නැහැ. අනිත් ඒවා පොඩි පොඩි අඩුපාඩු තිබ්බා. ඉතින් ඒ වගේම තමයි මේකේ ඇලේ මේකේ දියපාරේ එක තැනක ඇල්ල වගේ වැටෙන පොඩි ඒරියා එකකුත් තියෙනවා. දිය ඇල්ල වගේ ගලෙන් පල්ලෙහාට වෙන සාමාන්‍යයෙන් අඩි 10ක වගේ උස ඒරියා එකක් තියෙනවා. ඉතින් ඇල පාරත් හොඳ පිරිසුදු ඇල පාරක්. හොඳින් ගල දිගේ පල්ලෙහාට ගලාගෙන යන පාරක්. මේ ෆොටෝවල මගේ සමහර විටාවට අර පූල් එක වගේ පිල්ල නැති හේතුව තමයි මේක සම්පූර්ණයෙන් මේ දවස්වල පූල් එක ඇරලා දාලා තියෙන්නේ. වතුර ස්ටොක් කරලා නැහැ. වතුර ස්ටොක් කරාම සම්පූර්ණ මේක පූල් එක පිරලා උඩ අර හරහට දාලා තියෙන කොන්ක්‍රීට් එක උඩින් සම්පූර්ණ වතුර ගලාගෙන යන විදිහට තමයි ඒක හරි ගස්සලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල මගේ වීඩියෝ එකේ මොකද මම හැම වෙලේම ලෑන්ඩ් එකේ තියෙන ඇත්ත තත්ත්වය තමයි වීඩියෝ එක හරහා පෙන්නන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මේ වෙද්දී අර පූල් එක හරස් කරලා තියෙන එක ඇරලා දාලා තියෙන්නේ. ඉතින් ඒකින්ද දැන් සම්පූර්ණ වතුර ටික පල්ලෙහාට ගලාගෙන යනවා. නැත්තම් හොඳින් නාන්න කරන් පුළුවන් විදිහට ඒක නැචරල් පූල් එකක් විදිහට තමයි ඒක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩ මේ තියෙන්නේ.
තියෙන්නේ. මේක සමහර වෙලාවට මට මේ සම්පූර්ණ විස්තර මේ වීඩියෝ එකේ ඉදිරිපත් කරන්න බැරි වෙන්න පුළුවන්. මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් මගේ කතා කරන්න මහි ප්‍රොපර්ටි එක කතා කරලා වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඊට මේ ජලය සහ විදුලිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේ වෙද්දී උල්පත් හරහා සම්පූර්ණ ඉඩමට ජලය ලබා ගැනීම සිදු කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි විදුලිය සම්බන්ධයෙන් කතා කරොත් මේ වෙද්දී කොටේජ් එකට අදාළ විදුලිය වෙනම ලයින් එකකුත් මැනේජර්ගේ වගේ අර ඉන්න කෙනෙක්ට අදාළ හවුස් එකට වෙනම කරන්ට් ලයින් එකකුත් කරන්ට් ලයින් දෙකක් අරගෙන තියෙනවා. ඉතින් ඒවා නිසියාකාරව තියෙනවා. ඒ වගේම තමයි මේකේ මෙතන පොඩි නෙට්වර්ක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේ වෙද්දී මේකේ SLT ලයින් එකක් වෙනම අරන් තියෙනවා. ඒ ලයින් එකත් අදාළ තැන් වලට අවශ්‍ය විදිහට තියෙනවා. ඉතින් මේ විදිහට ඒ පහසුකම් ටිකත් ඉඩමේ මේ වෙද්දී පිහිටලා තියෙනවා. ඉඩමේ මිල සහ ඉඩමේ අයිතිය සම්බන්ධ විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ මිල සම්පූර්ණ මිල ලක්ෂ 250යි. ඒ කියන්නේ මිලියන 25යි. ඉතින් මේ මිල සාකච්ඡා කර ගැනීමේ සම්පූර්ණ නිදහස තියෙන අයිතිකරුත් එක්ක මොකද අපේ ගැනුම්කරුවන් දන්නවා මහි ප්‍රොපර්ටි අපි කිසිම විටක ප්‍රයිස් සඳහා ඉන්නෝල්වීමක් වෙන්නේ නැහැ. ඉතින් කැමති කෙනෙක්ට ඉඩම බලලා ඊට අදාළව සාධාරණ මිලකට ඉඩම ලබා ගැනීමේ පූර්ණ අවස්ථාව අපි ලබා දෙනවා. ඒ වගේම තමයි මේකේ විශේෂ දේ මේක මේ සඳහන් වෙලා තියෙන මිලට වඩා සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමකින් මේක අඩු කරලා මිල දී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක මට දැනුණ දේත් එක්ක මම කියන්නේ මොකද මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මේක සාමාන්‍ය සැලකිය යුතු මට්ටමකින් අඩු කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ අයිතිය සම්බන්ධයෙන් කතා කරොත් මේක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක්. අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. අයිතිකාරයෝ දෙන්නෙක්ට තියෙන්නේ. ඉතින් ඒ දෙන්නගේ කැමැත්තෙන්ම තමයි මේක විකුණන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඩීඩ් එක සම්බන්ධයෙන් කතා කරොත් මේකේ ඩීඩ් එකේ බේසික් දේවල් නම් මම පර්සනලි මගේ ලෝයට දාලා චෙක් කරලා තියෙන්නේ. නමුත් ඒවැ බේසික් වශයෙන් නම් ගැටලුවක් පේන්න තිබ්බේ නෑ. නමුත් මේකේ ඇතුළාන්තයේ සම්බන්ධයෙන් නම් අනිවාර්යයෙන්ම ඊට අදාළව හිස්ටරි එක චෙක් කරලා ලෝය කෙනෙක් කරා පත්තිරු අරගෙන ඊට අදාළ නිවැරදි ආකාරයට මිල දී ගන්න වෙනවා. ඉතින් ඒක හරියාකාරව චෙක් කරලා නිවැරදිව මිල දී ගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මේකේ මායින් සම්බන්ධයෙන් ගත්තොත් මායින් නිසි ආකාරයෙන් තියෙනවා. මායින් සම්බන්ධයෙන් ලොකු ඉෂුව එකක් නැහැ. නමුත් මොනවා හරි ඉෂුව එකක් ආවොත් ඊට අදාළව අයිතිකරු මැදිහත් වෙලා ඒ අදාළ නිවැරදි කිරීම කරලා දෙනවා. ඒ වගේම තමයි දැන්ටමත් මේක එක ඔප්පුවට උනාට ප්ලෑන් දෙකකට තියෙන්නේ. කොටස් දෙකකට තමයි තියෙන්නේ. අක්කර 4කුයි අක්කර 1යි ගානකුයි විදියට. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරනවා. වීඩියෝ එකේ අවසානයේට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් ආපසුවෙන් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේම ඉඩම් අවශ්‍යතාවයන් තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ වීඩියෝ එක වටින්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න කියලාත් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් මේ වගේ ඉඩමක් අරගෙන ආයෙත් දවසක එනකන් ගිහිල්ලා ඉන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.